හැමෝටම මුලින්ම ආයුබෝවන් නැවතත් ඔයාලා එකතු වෙලා ඉන්නේ මේ ගෲප් දෙකක් ඉන්නවා මෙතන. හරිද? එක කට්ටියක් තමයි කළමනාකරණ සේවා නිලධාරීන්, ඒ වගේම අනිත් කොටස තමයි වයම පළාත් සංවර්ධන නිලධාරීන්. ඒ කණ්ඩායම් දෙකින්ම මෙතෙන්ට අද සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට මම පොඩි දෙයක් ඔයාලගෙන් දැනගන්න අවශ්‍ය නිසා මුලින්ම මම ඔන්න පෝල් එකක් දාලා තියෙනවා. ඒකට ඉක්මනට ඔයාලගේ මොකද්ද වෙලා තියෙන විභාගෙට පළමු වරද නැත්නම් අසමත් වෙලාද නැවත පෙනී සිටින කියලා පොඩ්ඩක් මට දාන්න ඉක්මනට. හරි, ඉන්න අය ඔක්කොමලා දාන්න බලන්න. මං හිතන්නේ ඔය පළමු වරට පෙනී සිටිනවා කියලා දාලා තියෙන කළමනාකරණ සේවා නිලධාරීන් ඉන්න ඕනේ. ඒතර වයම් පළාත් අය අසමත් වී නැවත පෙනී ඉන්නවා කියන එක වෙන්න ඕනේ මම හිතන හැටියට. මොකද වයඹ අයට තිබුණා කළමනාකරණ සේවා නිලධාරීන්ට කලින් විභාගයක් තිබුණේ නැහැ. හරි. එතකොට සම්මන්ත්‍රණය වෙන්නේ මෙහෙමයි. මගේ නම මුලින්ම මං කියන්න මම ඉසුරු අමි. හරිද? එතකොට මගේ ගැන විස්තරයක් මම WhatsApp group එකේ දාලා තියෙනවා ඔයාලගේ. ඒක කියව ගන්න. එතකොට ඔයාලට මම කවුද කියලා දැනගන්න පුළුවන්. හරිද? මම මං ගැන වර්ණනා කරන්නේ නැහැ. එතකොට සම්මන්ත්‍රණය වෙන විදිහ මං ඔයාලට කියන්නම්. ඔයාලගේ මුලින්ම තියෙනවා දෙගොල්ලොන්ටම මේ කියන්නේ ගැටලුවක් නැහැ. එකම විෂය නිර්දේශය යන්නේ දෙගොල්ලොටම සංවර්ධන නිලධාරීන් සහ කළමනාකරණ සේවා නිලධාරීන් යන දෙගොල්ලොටම යන්නේ එකම විෂය නිර්දේශය. එතකොට ලියා ගන්න මුලින්ම පොතක හරි නැත්නම් කොලයක හරි ඔයාලට තියෙන විෂය නිර්දේශය ඔයාලා මුලින්ම දැනගන්න ඕන. එතකොට කළමනාකරණ සේවා නිලධාරීන්ටත් ළඟදිම ගැසට් කරන්න නියමිතයි. ඒ වගේම වයඹ පළාත් සංවර්ධන නිලධාරීන්ගේ රිසල්ට් ආවේ දැන් සත් දෙකක් ඇති ඇවිල්ලා. එතකොට එයාලටත් නැවතත් ගැසට් කරන්න නියමිතයි. කොහොමත් සම්මන්ත්‍රණය ඉවර වෙනකොට ගැසට් කරලා තියෙයි එක්සෑම් එක. හරි, ලියා ගන්න. මුලින්ම ඔයාලට තියෙන්නේ විෂය නිර්දේශය ඉගෙන ගන්න එපා ඉස්සරව. ඔයාලට මුලින්ම තියෙන්නේ තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික සංකල්ප. තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික සංකල්ප කියන පාඩම තමයි මුලින්ම ඔයාලට තියෙන්නේ. ඊළඟට දෙවැනි එක තමයි මෙහෙයුම් පද්ධතිය. පරිගණක මෙහෙයුම් පද්ධතිය. මේ පරිගණක මෙහෙයුම් පද්ධතියට අදාළ කියන්නේ මුලින්ම තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික සංකල්ප කියන එකට පස්සේ තියෙන්නේ පරිගණක මෙහෙයුම් පද්ධතිය. එතකොට ඔයාලට කාර්යාලයේදීත් ඔයාලට පරිගණක සම්බන්ධයෙන් ගැටලු ඇති. ඒ කියන්නේ මම මේ කියන්නේ Word Excel PowerPoint Access ගැන නෙවෙයි. හරිද? මම මේ කියන්නේ පරිගණකය භාවිතා කරනකොට ඔයාලට ගැටලු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි හිතන්න ඔයාලා වැඩක් කර කර ඉන්නකොට එකපාරටම පරිගණකය ස්ට්‍රක් වෙනවා. එකපාරටම ෂට් ඩවුන් වෙනවා. ඔයාලට හිතා ගන්න බෑ මොකක්ද කරන්න ඕනේ කියලා. අන්න ඒ දැනුමත් සමග තමයි ඔයාලට තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික සංකල්ප කියන පළවෙනි පාඩම් කොටස එන්නේ. ඒ කියන්නේ පරිගණකයේ බිහිවීමේ ඉඳලා. චාල්ස් බැබේජ් පරිගණකයට මූලික දේ හොයාගත්තට පස්සේ එතන ඉඳලා කොහොමද පරිගණකය දියුණු වුනේ කියන තැනට එනකන් පළවෙනි කොටසෙන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ දෙවැනි ඔය මම කියපු පරිගණක මෙහෙයුම් පද්ධතිය කියන එකෙන් Windows 10 වලට අදාළව මුලින්ම තිබුණ command prompt එකේ ඉඳලා Windows 10 වලට එනකන් දැන් ඊටත් එහා තියෙනවා. නමුත් අපිට විභාගෙට එන්නේ Windows 10 වලට එනකන්. Windows 10 වලට එනකන් කොහොමද පරිගණකයේ ක්‍රියා කරන්නේ? උදාහරණයක් විදිහට පරිගණකය නිවැරදිව ඔන් කරගන්නේ කොහොමද? හරි, පරිගණකය නිවැරදිව ඔන් කරන්නේ කොහොමද? ඔෆ් කරන්නේ කොහොමද? ඊට පස්සේ අලුතෙන් ෆෝල්ඩර් එකක් හදන්නේ කොහොමද? ෂෝට්කට් නිර්මාණය කරන්නේ කොහොමද?
මේ හැමදේම ඔයාලට ඒ කොටසෙන් උගන්වනවා. හරිද? විභාගෙට තියෙන්නේ ලියන්න. හැබැයි මම කරන සම්මන්ත්‍රණ වලට අදාළව ඔයාලට සම්පූර්ණයෙන් ප්‍රැක්ටිකල් පාඩමකුත් අමතරව යනවා. හරි. එතකොට පරිගණක මෙහෙයුම් පද්ධතිය කියන එකට අදාළව ඔය Windows 10 භාවිතා කරලා කොහොමද ඔයාලගේ කාර්යාලයේදී දැන් හිතන්න ඔයාලට වැඩ කර කර ඉන්නකොට printer එක වැඩ කරන්නේ නැතුව යනවා කියලා. එතකොට ඔයාලට දැනුම නැති වෙන්න පුළුවන් ඒක හදාගන්න. කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ කියලාවත් බලා ගන්න දැනුම නැති වෙන්න පුළුවන්. හැබැයි මේ සම්මන්ත්‍රණ මාලාවෙන් ඔයාලට විභාගෙට අමතරව ඒ දේ ගැනත් ඒ දැනුම ගැනත් මම ඔයාලට අනිවාර්යයෙන්ම කියලා දෙනවා. හරි. ඊළඟට තුන්වෙනි පාඩම තමයි මොකක්ද කියන්න බලන්න. නිකමට මම දාපු මැසේජ් බැලුවා නම් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට තියෙන්නේ ගොනු කළමනාකරණය. ඔය ගොනු කළමනාකරණය කියන එකේ තමයි අර Windows මෙහෙයුම් පද්ධතියට අදාළව අපි කතා කරන්නේ ෆෝල්ඩර් නිර්මාණය කරන්නේ කොහොමද? ෆෝල්ඩර් ඩිලීට් කරන්නේ, ඒ වගේම රීනේම්, ඊට පස්සේ එක එක ෆෝල්ඩර් වලට අදාළව වෙනස්කම් කරන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් කොහොමද කරන්නේ කියලා තමයි ඒ කොටසෙන් කතා කරන්නේ. ඊළඟට තියෙන්නේ වදන් සැකසුම. වදන් සැකසුම කියන පාඩම් කොටසට අදාළව ඔයාලට කතා කරන්නේ Microsoft Windows Microsoft Office කියන පැකේජ් එකේ තියෙන MS Word ගැන. හරිද? මේ ඔයාලට ඕපන් වෙලා තියෙන ඔය MS Word ඔයාලා දන්නවා. ඔයාලා කාර්යාලයේ ගිහිල්ලා වැඩ කරනවානේ. කාර්යාලයේ ලිපි ටයිප් කරනවා. හැබැයි ගැටලුව තියෙන්නේ මේ හැම දෙයක්ම ඔයාලා ලියන්නයි ඕනේ. ප්‍රැක්ටිකල් එකක් නැහැ ඔයාලට ලියන්න තමයි ඕනේ. ඒතර ලකුණු 50 සීමාව වෙයි. මොකද වෙනස් කරා එක ලකුණු 50 සීමාව වෙයි ඉස්සරහට. එතකොට එක උදාහරණයක් ගමු අපි. මේ ඉන්සර්ට් ගිහිල්ලා රූපයක් දාගන්න එක. රූපේ දාගන්න අදාළව ඔයාලා මේ පාත් එක නිවැරදිව දැනගන්න ඕනේ. ඉන්සර්ට් කියන ටැබ් එක, ඊට පස්සේ පික්චර් කියන එක, ඊට පස්සේ ඒ ටික ගලපලා තමයි ඔයාලා ලියන්න ඕනේ. දැනගත්තට වැඩක් නැහැ. මැෂින් එක ගාවට ගිහිල්ලා කිව්වොත් ඔයාලට දාගන්න පුළුවන්. හැබැයි ගලපලා ලියා ගන්නයි පුළුවන් වෙන්න ඕනේ. වදන් සැකසුමට අදාළව අපි සාකච්ඡා කරන්නේ මේ Microsoft Word ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ සම්පූර්ණම ආවරණය කරනවා. ඊළඟට තියෙන්නේ පැතුරුම්පත්. පැතුරුම්පත් වලට අදාළව ඔයාලට තියෙන්නේ Excel කියන MS Excel Office package එකේ තියෙන Excel වලට අදාළව කොහොමද සූත්‍ර නිර්මාණය කරන්නේ, කියන්නේ ෆන්ක්ෂන් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා තමයි දැනගන්න ඕනේ. sum min max average if මේ වගේ ෆන්ක්ෂන් ගොඩක් තියෙනවා. ෆන්ක්ෂන් 20ක් විතර අපි සාකච්ඡා කරනවා විභාගෙට එන පරණ ප්‍රශ්න පත්‍ර වලට ආවිල්ලා තියෙන ෆන්ක්ෂන් සියල්ලම අපි සාකච්ඡා කරනවා මේ සම්මන්ත්‍රණයේදී. හරි. ඊළඟට චිත්‍ර රූප සටහන්. චිත්‍ර රූප සටහන් වලට අදාළව Microsoft PowerPoint තමයි අපි සාකච්ඡා කරන්නේ. කදා නිර්මාණය කරන්නේ කොහොමද? ඊළඟට මේ සිංහලෙන් මම කතා කරන්න ඔයාලට ප්‍රශ්න පත්‍රයේ ඉන්නේ සිංහලෙන්. එතකොට PowerPoint වලදී කදාවක් නිර්මාණය කරගන්නේ කොහොමද? කදාවක් ඉවත් කරන්නේ කොහොමද? සංක්‍රාන්ති කියන්නේ මොනවද? ඊට පස්සේ සජීවීකරණ කියන්නේ මොනවද? මේ සියල්ලම ඔයාලට කතා කරනවා. ඒ වගේම ඔයාලට විභාගයට මම කලින්ම කිව්වා වගේ විභාගයට විතරක් නෙවෙයි ඔයාලට තනියම හදාගන්න පුළුවන් වෙන ප්‍රසන්ටේෂන් එකක් නිවැරදිව හදාගන්න පුළුවන් වෙන්න අවශ්‍ය සියලුම දැනුම ඔයාලට ඒකෙදිත් ලබා දෙනවා. ඊට පස්සේ Microsoft Access MS Access භාවිතා කරලා කොහොමද දත්ත පද්ධතියක් නිර්මාණය කරන්නේ, විමසුම් සකස් කරන්නේ කොහොමද, ඒ වගේම රිපෝට් ෆෝම් වගේ දේවල් නිර්මාණය කරගන්නේ කොහොමද සහ ප්‍රශ්න පත්‍රයට කොහොමද ඇක්සස් පාඩම් වලට අදාළව පිළිතුරු සපයන්නේ කියලා සාකච්ඡා කරනවා. මේ පාඩම අවසානයේදී MS Access පාඩම අවසානයේදී ඔයාලට
ඔයාලා කරන සබ්ජෙක්ට් එකට අදාළව ප්‍රැක්ටිකල් එකක් විදිහට දත්ත පද්ධතියක් නිර්මාණය කරගන්න කියලා දෙනවා. හරිද? ඔයාලා මොනවා හරි මට කියන්න බලන්න ඔයාලගේ සබ්ජෙක්ට් මොනවද කියලා. කාර්යාලයේ කරන සබ්ජෙක්ට් මොනවද? එවන්න බලන්න හැමෝගෙම පණිවිඩයක් මට. ඔයාලා කාර්යාලයේදී කරන සබ්ජෙක්ට් එක මොකක්ද? හරි හැමෝගෙම ඕනේ මට පිළිතුරු. හරි පර්සනල් ෆයිල් කරනාට නම් දත්ත පද්ධතිය නිර්මාණය කරගන්න පුළුවන් ඇක්සස් භාවිතා කරලා අනිවාර්යෙන්ම. හරි ඔයාලා සබ්ජෙක්ට් ටික එවන්න මට දැනගන්නත් ඕනේ. මොකද ඒ ගැනත් මම පොඩි අදහසක් ගන්න ඕනේ ඔයාලගේ. හරි එතකොට ඇක්සස් පාඩම අවසානයේදී ඔයාලගේ සබ්ජෙක්ට් එකට අදාළව අනිවාර්යයෙන්ම දත්ත පද්ධතියක් අපි එකතු වෙලා නිර්මාණය කරනවා. ඒ කියන්නේ ඔයාලට තනියම නෙවෙයි ඔයාලගේ අදහසුත් ගන්නවා අනිත් ක්ලාස් එකේ ඉන්න අනිත් අයගේ අදහසුත් ගන්නවා. ඒ විදිහට හැමෝගෙම එකතු කරලා හොඳ දත්ත පද්ධතියක් ඔයාලගේ කාර්යාලයට ඔයාලා සබ්ජෙක්ට් එකකින් අයින් වුණත් ඔයාලව මතක හිටින්න දත්ත පද්ධතියක් නිර්මාණය කරන්න කියලා දෙනවා. හරි ඊළඟ කොටස තමයි ඉන්ටර්නෙට් ඇන්ඩ් ඊමේල්. ඉන්ටර්නෙට් ඇන්ඩ් ඊමේල් කියලා කියන්නේ අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑලට අදාළව කොහොමද අන්තර්ජාලය කියන්නේ ඒකාකාර සම්පත් නිශ්චායක ඒ වගේම ඒව ගැන සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. අන්තර්ජාලය මගින් අපිට ලබා දෙන පහසුකම් ඊට පස්සේ දැන් දියුණු වෙලා තියෙන තත්ත්වයන් මොනවද? ඒ වගේම ඊමේල් එකක් යවන්නේ කොහොමද? ඒ හා සම්බන්ධ සියලුම දේවල් ටික ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඔන්න ඔය ටික තමයි ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන්නේ. එතකොට හරි ඊළඟ කොටසට යන්න කලින් මට කියන්න මම කියපු දේවල් ටික පැහැදිලිද? ඔය ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ අපිට. මම ඊට පස්සේ කියන්නම් කොහොමද අපි සම්මන්ත්‍රණය කරගෙන යන්නේ කියලා. පැහැදිලිද ඔය මම විස්තර කරලා දුන්න දේවල් ටික? ඔව් සර්. හරි. එතකොට එහෙමනම් සම්මන්ත්‍රණය කරගෙන යන විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. සම්මන්ත්‍රණය කරගෙන යන්නේ මෙන්න මේ ආකාරයට. මාස 5කට තමයි සම්පූර්ණ කාලය තියෙන්නේ. හරිද? පළවෙනි මාසය, දෙවෙනි මාසය, තුන්වෙනි මාසය, හතරවෙනි මාසය, පස්වෙනි මාසය කියලා තමයි බෙදලා තියෙන්නේ. එතකොට පළවෙනි මාස 4ෙදී අපි සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරනවා. හරිද? පළවෙනි මාස 4ෙදී අපි කරන්නේ ඔය මම දැන් කතා කරපු දේවල් ටික කියලා දෙනවා. ඔය මම කියලා දෙන දේවල් ටික හරියට බැලුවොත් NVQ 3 සහතිකයේ තියෙන දැනුම ඔයාලට මම ලබා දෙනවා. NVQ 4 කියන්නේ graphic design වලට දාලා Photoshop සහ HTML ඒවා නැතුව මොකද ඔයාලට ඒක විභාගෙට නැහැ. ඒවා නැතුව ඔයාලට NVQ 3 මට්ටමේ තියෙන දැනුමක් මම ඔයාලට අනිවාර්යයෙන්ම ලබා දෙනවා. හරිද? මේ මාස 4 තුල. ඊළඟට පස්වෙනි මාසයේදී තමයි අපි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නේ. හරිද? එතකොට මේක පස්වෙනි මාසයේ කිව්වට හතරවෙනි මාසයේ ඉවරලා පස්වෙනි මාසයේ සාමාන්‍යයෙන් දවස් 10ක් විතර තමයි 10ක් 12ක් අතර කාලයක් තමයි අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නේ. ප්‍රශ්න පත්‍ර 8ක් සාකච්ඡා කරනවා. එතකොට සාමාන්‍යයෙන් එක මාසයකට මේක ඉවර කරන්න බැරි වෙනවා. ගැටලුවක් නැහැ. මම ඔයාලගෙන් මාස 5ක් කියලා තමයි සම්පූර්ණයෙන්ම කරගෙන යන්නේ. හරිද? එතකොට ඔය විදිහට තමයි සම්මන්ත්‍රණය කරගෙන යන්නේ. ඒ වගේම ඔයාලට කෝල් එනවා ක්ලාස් වලට. එතකොට
සම්මන්ත්‍රණය කරගෙන යන විදිහ ඔය මම කිව්වේ. ඒ කියන්නේ කාලය මම ඔයාලට විස්තර කරලා දුන්නේ. ඊට අමතරව මෙන්න මේ විදිහට තමයි සම්මන්ත්‍රණය කරගෙන යන්නේ. මම මේ සියල්ලම ඉවත් කරන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම PDF ටික. හරි ස්ක්‍රීන් එකේ පේනවා ඇති PDF ටික. අන්න ඒ PDF වලට අදාළව ඔයාලට පේනවා ඇති පළවෙනි 1 2 3 4 5 කියලා තියෙනවා PDF 27කට යනකම්. හරි මෙතන තියෙන ටිකයි 27කට යනකම් තියෙන්නේ. මෙන්න තියෙනවා පළවෙනි PDF එක. ඔන්න මම තොරතුරු තාක්ෂණ මූලික සංකල්ප කියන එක ඕපන් කරන්නම්. මේ නිබන්ධනය ඔයාලට දෙනවා මම ක්ලාස් එක කරන්න දවස් 3කට විතර කලින්. හරි දවස් 3කට විතර කලින් දෙනවා. ඒ කියන්නේ අපි ක්ලාස් එක කරන දවසට දවස් 3කට විතර කලින් දෙනවා මම ඔයාලට. එතකොට ඔයාලා මේකේ print out එකක් අරගෙන තියාගන්න. ඒ print out එක අරගෙන හරි පේනවද PDF එක? හරි ඔන්න ඔය විදිහට තමයි නිබන්ධනය සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ තියෙන පළවෙනි නිබන්ධනය පළවෙනි නිබන්ධනයට අදාළව සම්පූර්ණ කොටස් ටික අපි සාකච්ඡා කරනවා ඒ දවසේ. ඒ දවසේ සාකච්ඡා කරලා මේකේ අවසානයේ තියෙනවා මේ නිබන්ධනය ආවරණය වෙන විදිහට සකස් කරලා තියෙන ප්‍රශ්න. හරිද? පේනවද මගේ නිබන්ධනය? නෑ සර්. නෑ සර්. නෑ සර්. පේනවා. හරි පේනවනේ. හරි. ඔන්න දැන් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ තොරතුරු තාක්ෂණය පිළිබඳ තොරතුරු තාක්ෂණය යනු කුමක්ද? ඔය සියල්ලම අපි විස්තර කරලා ඊට පස්සේ ඔයාලට මම දෙනවා අවශ්‍ය ප්‍රශ්න ටික. හරිද? මේ හැම නිබන්ධනය අර නිබන්ධන 27ෙම තියෙනවා රචනා ප්‍රශ්න වලට අදාළව තමයි ඒ ටික තියෙන්නේ. දත්ත යනු මොනවද? දත්ත පිටනාකර මේ විදිහට හැම නිබන්ධනයකම ප්‍රශ්න තියෙනවා. මේ ටික ඔයාලා අපි ක්ලාස් එක කරලා අවසන් වෙලා දවස් 2කින් විතර මට වෙනම පොතක ලියලා නැත්නම් පිටුවක ලියලා මට වෙනම එවන්න ඕනේ. එතකොට මම මොනවද අඩුපාඩු හරි වැරදි බලලා කියනවා. හරිද? මේ ආවරණය වෙන්නේ හැම PDF එකකින්ම ආවරණය වෙන්නේ රචනා ප්‍රශ්න ටික. හරිද? ඊට අමතරව ඔයාලා දකින්න ඇති මම ඔයාලට ඔන්ලයින් පේපර් එකක් දුන්නා ඉන්ඩෙක්ස් නම්බර් එක 0.0යි ටයිප් කරලා යන්න කියලා. හරිද? ඔයාලා ක්ලාස් එකට ජොයින් වුණාම ඔයාලා හැම දිනාටම ලැබෙනවා රෙජිස්ටර් නම්බර් එකක්. එක්කෙනෙක්ට එක රෙජිස්ටර් නම්බර් එක ගානේ දෙන්නේ. එයාගේ නමට තමයි ඒක දෙන්නේ. එතකොට ඒ රෙජිස්ටර් නම්බර් එක භාවිතා කරලා දැන් අද අපි මේ පාඩම කරලා අවසන් වුණා කියන්නකෝ. පළවෙනි නිබන්ධනය කරලා අවසන් වෙනවා. එතකොට ඒ දවසේ ක්ලාස් එක ඉවර වෙලා ඔයාලගේ WhatsApp group එකට වැටෙනවා ඔන්ලයින් පේපර් එක. ඔන්ලයින් පේපර් එක වැටෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒකට ලොග් වෙලා ඔයාලට තේරුණ විදිහට පළවෙනි දවසේ කියන්නේ දැන් අද අපි පාඩම කරලා අවසන් නම් තේරුණාද කියලා බලන්න ඔන්ලයින් පේපර් එක දාපු ගමන් ගිහිල්ලා පිළිතුරු ලියන්න පුළුවන්. එතකොට ඔයාලගේ ලකුණු මොනවද වැරදුනේ කියලා ඔයාලට ඒ වෙලෙම බලා ගන්න පුළුවන්. ඊළඟට ආයේ පස්සේ දවසක ඔයාලට වුණනම් නැවතත් බලන්න පුළුවන් මතක් කරගෙන පාඩම් කරගෙන නැවත බලන්න පුළුවන්. එතකොට ඔයාලගේ කලින් ලකුණුයි දැන් ලකුණුයි සංසන්දනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි විභාගය ඉවරනකම්ම ඕන තරම් කාලයක් ඕන තරම් වෙලාවක් මේ ඔන්ලයින් පේපර් කරන්න පුළුවන්. එතකොට ඒ ආවරණය වෙන්නේ බහුවර්ණ ප්‍රශ්න. හරිද? ඊට අමතරව මම සම්මන්ත්‍රණය කරගෙන යන අතරතුරදී තවත් දෙනවා ප්‍රශ්න. ඔන්ලයින් ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න මම ඔයාලට ලබා දෙනවා. ඒ කියන්නේ පාඩම කරගෙන යන අතරතුරදී ඊට සම්බන්ධ සාමාන්‍ය එක PDF එකකට ප්‍රශ්න 4ක් 5ක් තව හැදෙනවා. ඒකට සාමාන්‍යයෙන් අපි සම්මන්ත්‍රණය කරලා අවසන් වෙනකොට එකම නිබන්ධනයේට ප්‍රශ්න 20කින් විතර ගලපලා කරකලා ලියලා තියෙනවා. එතකොට ගැටලුවක් නැහැ ඔයාලට. ප්‍රශ්නය ඕනම විදිහකට ඇහුවොත් පිළිතුරු ලිවීමේ හැකියාව ඔයාලා සතු. හරිද? අන්න එහෙම තමයි යන්නේ සම්මන්ත්‍රණය. හරි.
ඒතර මම ඔන්න දැන් විස්තර කරා ඔයාලට මොනවා හරි මගෙන් දැනගන්න තියෙනවා. හරි තවත් දෙයක් තියෙනවා. හරි ඒකත් මම කියලාම ඉන්නම්. එතකොට මම කිව්වා මාස 4යි යන්නේ සම්මන්ත්‍රණය කියලා. කවුරු හරි මට මැසේජ් එකක් දාලා අහලා තිබුණා අනිත් විෂයන් දෙකට කියලා. ඒකට වෙන සර් කෙනෙක් කරනවා ක්ලාස්. මම ඒ සර්ගේ විස්තර එවන්නම්. ඔයාලට එතකොට එයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එතකොට ඊළඟ එක තමයි සම්මන්ත්‍රණ ගාස්තු. ඒකනේ බලාපොරොත්තු වෙන්නේ හැමෝම. හරිද? මොකද්ද කීයද කවුද මේ මොකද්ද කරන්න කියලා. එතකොට සම්මන්ත්‍රණ ගාස්තුව මාසෙකට 1000යි. මාසෙකට 1000යි උපරිම මාස 5යි. නැත්තම් සමහර අය ඉන්නවනේ විභාගේ තියෙනකම් කියලා හිමීට කරගෙන යනවා. එහෙම කරන්නේ නැහැ මම. මාස 5යි උපරිම. හැබැයි මාස 5 ඇතුළත එක්සෑම් එක තිබ්බේ නැත්නම් ඒ ගැනත් බය වෙන්න එපා ඔයාලා. එක්සෑම් එකට දින නියම වුණාට පස්සේ ආපහු නැවත ඔයාලට මම සම්පූර්ණ පාඩම් ටික නොමිලේ මතක් කරලා දෙනවා. හරිද? එහෙම තමයි මම කරන්නේ සම්මන්ත්‍රණ. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ කලින් ඉවර වුණා කියලා ගැටලුවක් නැහැ. ආයේ විභාගෙට මොකද ගෲප් කවදාවත් ඩිලීට් කරන්නේ නැහැ. ඒක නිසා නැවත ඔයාලට නොමිලේ මම ඒ දේ කරලා දෙනවා. ඒක නිසා ඒ ගැන සැකයක් තියාගන්න එපා. හරි. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් මගෙන් දැනගන්න තියෙනවද? දැන් ඔයාලා මම දැන් කිව්ව ඔන්න විස්තරේ සර් ටැමිල් ඉන්නවා නම් EB එක්සෑම් එක කරන්නේ කොහොමද කරන්නේ? ටැමිල් අයද? ඔව් සර්. ටැමිල් අයට වෙනම ඒ කියන්නේ දැන් මේකේ IT එක ගැන දහන්නේ අනිත් සබ්ජෙක්ට් එක ගැන දහන්නේ. ඔක්කොම සර්. ඔව් මෙහෙමයි. දැන් ටැමිල් එක නම් මිස් අපි කරන්නේ නැහැ. හරිද? එතකොට ඒකට වෙනම කවුරු හරි හොයාගන්න වෙනවා ටැමිල් එකට. මොකද ඒක වෙනමනේ යන්නේ. එතකොට IT එකේ ගැටලුවක් තියෙනවා. IT එකේ හැබැයි පළවෙනි ටික. කියන්නේ පළවෙනි නිබන්ධන 9. ඒ ටික තියෙන සම්පූර්ණයෙන් තියරි ටිකක් තියෙන. ඒ කියන්නේ පරිගණක ඉතිහාසය ඊළඟට පරිගණකය කොහොමද දැන් තියෙන තත්ත්වයට ආවේ කොහොමද අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි තියෙන. ඒ වගේ පරිගණකය ආරක්ෂා කරගන්නේ කොහොමද? ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි පළවෙනි නිබන්ධන 8ට එනකන් තියෙන්නේ. ඊට පස්සේ 9 වෙනි නිබන්ධනේ ඉඳලා හැබැයි ඊට පස්සේ තියෙන්නේ පෝට් ගැන. ඒ කියන්නේ පරිගණකය කොහොමද අපි සම්බන්ධ කරන්නේ කියලා. එතන ඉඳලා තියෙන දේවල් ටික කියන්නේ Microsoft Word ඊළඟට PowerPoint Access Excel ඔය ටිකේ තියෙන්නේ ඉංග්‍රීසියෙන්නේ. හරිද? ඒක නිසා ඒ ටික ගැටලුවක් නැහැ. IT එක ගැන මම කියන්නේ මම අනිත් විෂයන් දෙක ගැන මම දන්නේ නැහැනේ. ඒක නිසා IT එක ගැන මම කියන්නේ මුල් නිබන්ධන 9 තමයි ගැටලුවකට ආවොත් වෙන්නේ. නැත්නම් එතන ඉඳලා තියෙන දේවල් ටික සියලුම දේවල් ටික මම කියන දේවල් ටික පැහැදිලි කරගන්න පුළුවන්. ඒ කියන්නේ මම සිංහලෙන් කතා කරන ටික පැහැදිලි කරගන්න පුළුවන් නම් මේකට ජොයින් වෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි. හරි තාම හරි. තියෙනවද? තව මොනවද ප්‍රශ්න තියෙනවද? හරි. ඔන්න මම ගෲප් එකට දානවා දැන් මට ආපු මැසේජ් එක. හරිද? මේ දැන් මට ඇවිල්ලා තියෙන එක මම හිතන්නේ වයඹ ළමයෙක්ගෙන් වෙන්න ඕනේ ඇවිල්ලා තියෙන්නේ. මම දැන් දාන්නම් ඔයාලට ගෲප් එකට නිකන් දැනගන්න. හරි. මට කියන්න මොනවා හරි ඔයාලට දැනගන්න තියෙනවද? ඔව්ද නැද්ද? තවත් දෙයක් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මම සම්මන්ත්‍රණය කරගෙන යනකොට ප්‍රශ්න අහනවා. හරිද? ප්‍රශ්න අර බහුවර්ණ ප්‍රශ්න අහනවානේ. එතකොට ඒ ප්‍රශ්න වලට අදාළව මම මයික් රෙකෝඩින් එක දෙනවා. මයික් ඔන් කරන්න දෙන්නේ නැහැ. ඔන් කරන්න දෙන්නේ නැහැ කියන්නේ මම ඒක ක්ලෝස් කරලා නැහැ. මම කියන්නේ දැන් හිතන්නකෝ මොකක් හරි ප්‍රශ්නයක් අහපු ගමන් කාට හරි දැන් අපි හැමෝම එකම බුද්ධි මට්ටමේ නැහැනේ. එතකොට එක්කෙනෙක්ට පොඩි වෙලාවක් තප්පර 5ක් 6ක් හිතන්න ඕනේ
අනිත් එක්කනට තත්පර 15ක් වෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙක්ට තත්පර 2කින් පිළිතුරු දෙන්න පුළුවන්. ඒක නිසා මයික් ඔන් කරලා කතා කරොත් අනිත් කෙනාට හිතන්න වෙලාවක් නැති නිසා මම සාමාන්‍යයෙන් කියන්නේ මයික් ඔන් කරලා කතා කරන්න එපා. මැසේජ් එකක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ හැම වෙලෙම මම ඔය ඔන්ලයින් කරගෙන යනකොට ප්‍රශ්නයක් ඇහුවොත්. කියන බහුවන ප්‍රශ්නයක් දීලා මම පිළිතුරු හතර ආවම ටක් ගාලා කියපු ගමන් අනිත් කට්ටියට හිතන්න වෙලාවක් නැහැ. ඒක නිසා එහෙම කරන්න දෙන්නේ මම හැම වෙලෙම මතක් කරනවා මම මයික් ඔන් කරන්න එපා. මෙහෙමයි කියලා මොකද අනිත් අය ගැනත් අපි හිතන්න අවශ්‍ය නිසා. හරි. කවද්ද ක්ලාස් එක දාගන්නේ? මම හිතන්නේ ගෲප් දෙකක් මගේ තියෙනවා කියලා කියමු මම MSO අයට සහ වයම පළාත් අයට. හරිද? එතකොට ගෲප් දෙකෙන්ම මම බැලුවොත් සෙනසුරාදා 8යි කාලේ ඉඳලා කියන්නේ අද අපි දැන් මේ පටන් ගත්ත වෙලාවට 75 දිනක් කැමැත්ත පළ කරලා තියෙනවා. හරිද? හැබැයි ඔන්ලයින් ඉන්නේ 34යි 75 දෙනෙක් දාලා තියෙනවා කැමතියි කියලා ගැටලුවක් නෑ කියලා. ඊට පස්සේ ඉරිදා අනිත් දවස්වල නම් අඩුයි. සෙනසුරාදා උදේකටත් අඩුයි. සන්දා 8යි කාලා අඩුයි දෙන්නයි දාලා තියෙන්නේ. බදාදා 4 දෙනයි. ඉරිදා එකේ දාලා තියෙනවා 27 දෙනෙක්. මම මේ ගෲප් දෙකේම එකතුව කියන්නේ. හරිද? එතකොට බලමු මේකට ජොයින් වෙන ප්‍රමාණය මම උපරිම හිතාගෙන නෙවෙයි මේ ක්ලාස් එකට ජොයින් කරගන්න ඉන්නේ උපරිම 100යි. උපරිම 99යි මොකද මගේ account එකත් එක්ක තමයි 100 වෙන්නේ. එතකොට උපරිම 100ක් තමයි මම ජොයින් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට වැඩි වුණොත් තමයි ගැටලුවක් එන්නේ. මොකද 100ක් ඇති හොඳටම මොකද එක එක්කනා ගැන මම හොයලා බලනවා. හරිද? උත්තර දෙන්නේ නැත්නම් අර රචනා ප්‍රශ්න වල පිළිතුරු ලියලා එවන්නේ නැත්නම් ඔන්ලයින් පේපර් කරන්නේ නැත්නම් මට පේනවනේ මට බලන්න පුළුවන්. ඒක නිසා එයාලා ගැන මම හොයලා බලනවා. එතකොට ඊට වඩා මට 100කට එහා බලන්න අමාරුයි. මොකද මගේ අනිත් රාජකාරීත් එක්ක. රෑ 9ට පටන් ගන්න කියලා තියෙනවා. අපි 8ට දාගම්මු. මොකද හේතුව 9 කියන්නේ අපි 9 ඉඳලා පැය දෙකක් කරොත් එහෙම 11 විතර වෙනවා. එතකොට අවසාන ටික යනකොට කට්ටියට බෝරින් වෙලා නිදිමත වෙලා උත්තර දෙන්නෙත් නැහැ. ඒක නිසා අපි බලමු 8යි කාලා තමයි මම හිතාගෙන ඉන්නේ ගැලපෙනවා. කියන්නේ ගෙදර වැඩත් ඉවර කළා, ළමයිගේ වැඩත් ඉවර කළා, සියලුම දේවල් ටික ඉවර කළා නිදහසේ 8යි කාලා වගේ තමයි මම හිතාගෙන ඉන්නේ පටන් ගමු කියලා. සාකච්ඡා බලමු. මම විස්තරේ එවන්නම්. හරි. තාම මොනවද ප්‍රශ්න තියනවද? තව මොනවද ප්‍රශ්න තියෙනවා? ආයි වගේම තමයි අද පාඩම කරා නම් ඊට අදාළ රෙකෝඩින් එක ඒ වෙලෙම දානවා. හරිද? මොනවාම හරි හේතුවක් මත දෙන්න බැරි වුණොත් තමයි ගැටලුව. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම මම ඔයාලට ලබා දෙනවා. ඒක ලබා දෙන්නේ YouTube link එකක් විදිහට. එතකොට ඔයාලට ඒක බලන්න පුළුවන්. හරිද? ඒක වෙන කාටවත් බලන්න බෑ. මොකද එහෙමත් තියෙන ක්ලාස් එකේ අර ක්ලාස් එකේ ඉන්න අයට විතරයි බලන්න දෙන්නේ. ඔයක ඔයාලට එවෙලෙම දාන කියන්නේ ක්ලාස් එක ඉවර කරලා පැය භාගයක් විතර යනකොට අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක ගෲප් එකට වැටෙනවා. ඒ වගේම තමයි දැන් මම කිව්වේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරන්නේ අවසාන මාසයේ කියලානේ. අවසාන මාසයේ කරාට අපි ක්ලාස් එක කරගෙන යන අතරතුරදිත් ඔයාලට පේපර් දෙනවා. අපි කියන්නේ මම පේපර් දෙනවා සාමාන්‍යයෙන් මාස 3ක් මාස 4ක්නේ උගන්වන්නේ. එතකොට ඒ මාස 4ට ඔයාලට අමතරව පේපර් 10ක් විතර දෙනවා. ඒ කියන්නේ පළවෙනි පාඩම කරලා ඉවරලා ඒක කවර් වෙන්න සම්පූර්ණයෙන් ඔන්ලයින් පේපර් එකක් දෙනවා. ඔන්ලයින් පේපර් තමයි දෙන්නේ ගොඩක් මොකද රචනා වලට ඔයාලා ලියන්න කම්මැලිනේ. ඒ හින්දා බහුවර්ණ වලින් ඔයාලගේ දැනුම බලා ගන්න මම ගොඩක් දෙනවා. හැබැයි අරකේ ඊළඟ එකේ කියන්නේ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරනකොට සම්පූර්ණයෙන්ම ප්‍රශ්න පත්‍ර අංක 1 සහ 2 ඒ විදිහට තමයි යන්නේ. හරි. තව මොනවා හරි ගැටලු තියෙනවද? අය කිරීම කොහොමද දැන් ජොයින් වුනේ කියලා තියෙන මාසෙට 1000යි උපරිම මාස 5යි
එතකොට එක්සෑම් එක ලං වුණාට පස්සේ නැවත නොමිලේම නැවත මතක් කරලා දෙනවා දවස් 3ක් 4ක් යනකොට මතක් කරලා දෙනවා නැවත. හරි. තව මොනවා හරි ගැටලු තියෙනවද? ඔව් සාමාන්‍යයෙන් මෙහෙමයි එක්සෑම් එක තියන්න කොච්චර කාලයකට කලින් ගැසට් කරයිද කියලා අහනවා. වහිම පළාත්ද කළමනාකරණ සේවා නිලධාරීද? MSO හරි මෙහෙමයි. සාමාන්‍යයෙන් කලින් නම් එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකකින් තමයි තිබුණේ. ඔව් 50න් බලන්නේ. එතකොට දැන් ස්ලිඩා එකකින් තමයි කරන්නේ. ස්ලිඩා එකේ සාමාන්‍යයෙන් එක්සෑම් එක ගැසට් කරලා එයාලා ගැසට් කරනකොට මාස 3ක් විතර තියලා තමයි කියන්නේ. කියන්නේ දැන් හෙට ගැසට් කරා නම් තව මාස 3කින් තියනවා කියලා තමයි ගැසට් කරන්නේ. හැබැයි මේ පාර එයාලට අර ගැටලුවක් වුණා DO ලගේ එක්සෑම් එක තියනවා කියලා තිබුණේ දෙසැම්බර් වල. හැබැයි මොකද වුනේ අර කුණාටුවක් ඇවිල්ලා මොකද දිට්ට කුණාටුව ඇවිල්ලා ආපදා තත්ත්වයේ හේතුවෙන් තමයි එයාලා ඒක කල් ගිහිල්ලා තියෙනවා. දැනට දිනයක් නැහැ තියෙන්න තිබ්බ දෙසැම්බර් පෙබරවාරි වල තියන්න නැති වෙයි කියලා හිතනවා මාර්තු වල බොහෝ විට තියෙයි. ස්ලිඩා එකෙන් තිබුණොත් අනිවාර්යෙන් එයාලා මාස 2ක් 3ක් වගේ ඇතුළත තියෙනවා. හරි. තව මොනවා හරි ගැටලු තියෙනවද? එතකොට අපි ලබන සතියේ සෙනසුරාදාට ක්ලාස් එක පටන් ගන්නවා. හරි මම විස්තර එවන්නම් ජොයින් වෙන්න ඕන විදිහ එවන්නම් ඒ වගේම තමයි තවත් දෙයක් මතක් කරන්න ඕනේ ඔයාලා රිසිට් එකේ උපුවාම බලන්න රිසිට් එක එවලා නිකන් ඉන්න එපා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලට ඉන්ඩෙක්ස් නම්බර් එකක් දෙනවා හරිද ඔයාලගේ ෆෝන් නම්බරයට තමයි ඒක මම දෙන්නේ එතකොට ඒ ඉන්ඩෙක්ස් නම්බර එක නැත්නම් ඔයාලට ඔන්ලයින් පේපර් කරන්න බැරි වෙනවා හරිද ඒක නිසා අනිවාර්යයෙන්ම ඉන්ඩෙක්ස් නම්බර එක තියාගන්න ඒ වගේම තමයි ඉන්ඩෙක්ස් නම්බර එක කොහේ හරි ලියා ගන්න අනිවාර්යයෙන් හරිද ඒක මතක ඇතුවම කරන්න මොකද ඉන්ඩෙක්ස් නම්බර එක තිබුණොත් විතරයි ඔයාලට ඔන්ලයින් පේපර් කරන්න පුළුවන් වෙන්නේ ඒ වගේම ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් වෙන්නේ ඉන්ඩෙක්ස් නම්බර එක තිබුණොත් පමණයි හරි ඩීටේල්ස් දාන්න හරි තාම මොන හරි විස්තර තියෙනවද අහගන්න හරි එහෙමනම් මොනවත් නැහැ නේද හරි එහෙමනම් අපි හඳුන්වා දීමේ සම්මන්ත්‍රණය නවත්තමු මොන හරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්ම මම රිප්ලයි කරනවා හැම එකකටම එහෙමනම් හැමෝටම සුබ රාත්‍රියක් මම මේක රෙකෝඩින් එක ඔයාලට එවන්නම් ඒ වගේම ක්ලාස් එකට ජොයින් වෙන විදිහ මම යොමු කරන්නම් එතකොට අර කලින් කිව්වා වගේ උපරිම 99ක් තමයි මම ජොයින් කරගන්නේ ක්ලාස් දෙකේම කියන්නේ MS වලට සහ වයම පළාත් අයට දෙගොල්ලටම එකට තමයි මම කරන්න හිතන්නේ ඒක නිසා උපරිම 100යි ජොයින් කරගන්නේ එහෙමනම් හැමෝටම සුබ රාත්‍රියක් මම එවන්නම් රෙකෝඩින් එක සහ සම්මන්ත්‍රණ සඳහා ජොයින් වෙන විදිහ ගැන විස්තරයක් ඔයාලට එවන්නම් හැමෝටම සුබ රාත්‍රියක් ස්තුතියි